හෙලෝ කොහොමද යාළුවනේ ඕගලන්ට අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Internet of Things නැත්නම් IoT ගැන. සරලවම IoT එකක් කියලා කියන්නේ අපේ වැඩ පහසු කරන්න හදපු සිස්ටම් එකක්. හරිද? මේකෙදි ඇත්තටම වෙන්නේ අපේ එදිනෙදා දෛනික වැඩ කටයුතු කරන පද්ධති ඒ කියන්නේ අපි ඉන්ඩිවිඩුවල් කරන වැඩ හෝ ඒ කියන්නේ රාජ්‍ය මට්ටමේ සේවා වලදී පවා මේක භාවිතා වෙනවා. ඇත්තටම අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ පද්ධති ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. එතකොට අන්තර්ජාලයේ අපි කියනවා මෙහෙම උදව්වත් ඇතුව ඒක භාවිතයත් සමග ගොඩනැගිච්ච දෙයක් තමයි මේ Internet of Things කියලා කියන්නේ. මේක අද වෙන විට ගත්තොත් ලෝකේ ගොඩක් පැති හා සම්බන්ධ වෙන දෙයක් වෙලා තියෙනවා. හරිද? හරි. අපි සරලවම ගත්තොත් IoTs තියෙන දේවල් වර්තමානයේ වෙන විට ඔයගොල්ලෝ දැකලා ඇති ස්මාර්ට් හෝම්ස් පද්ධති. ස්මාර්ට් හෝම් පද්ධතියක් ගත්තොත් ස්මාර්ට් හෝම් පද්ධතියක් ගත්තොත් අපේ දන්නවා ගෙවල් ඇතුලේ ස්මාර්ට් ආරක්ෂණ පද්ධති තියෙනවා. කියන්නේ ඩෝ ලොක්ස් කරන සිස්ටම්, ස්මාර්ට් කැමරා සිස්ටම්ස්, ඊට පස්සේ ස්මාර්ට් සිකියුරිටි සිස්ටම්ස්, ඔය වගේ ගොඩක් දේවල් ස්මාර්ට් ෆ්‍රිජ් අරවයි මේවයි එනර්ජි සේවින්ග්ස් කරන්න ලයිට් පද්ධති ගෙදර තියෙන බල්බ් එකක් පවා ඔන් ඔෆ් කරන්නේ අපි අද වෙන විට සමහර ඒ කියන්නේ දියුණු වෙච්ච පැතිකඩවල තියෙනවා. ඒ කියන්නේ Internet of Things use කරලා තමයි මේ පද්ධති ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට කියන්න පුළුවන් මම කලින් කිව්වා රාජ්‍ය ආරක්ෂණ පද්ධති රාජ්‍ය සේවා පද්ධති ගැන සම්බන්ධ වෙද්දි මේවා මේ වැඩ කටයුතු පහසු කරන්න සිද්ධ වෙන එක. ඇත්තට මේ ඒ කියන්නේ අපි ගමු අපේ ට්‍රැෆික් පද්ධතිය ගත්තොත් මහා මාර්ග පද්ධතියේ ලංකාවේ නොමේ දැන් පිට රටක වෙන්න පුළුවන්. කියන්නේ ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න ට්‍රැෆික් සිස්ටම් එක කියන්නේ එක ට්‍රැෆික් ලයිට් එකක් තව ට්‍රැෆික් ලයිට් එකක් තව ට්‍රැෆික් ලයිට් එකක් ඔයගේ ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක මේකිනෙකට ඉන්ටිග්‍රේට් කරලා වැඩ කරන පද්ධතියක් විදිහට ස්මාර්ට් ට්‍රැෆික් සිස්ටම් වැඩ කරන්න හදලා තියෙනවා. ඒ වගේම තවත් පැතිකඩක් ගත්තොත් සෞඛ්‍ය පද්ධතිය පැත්තෙන් සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය පැත්තෙන් කියන්නේ ලෙඩ්ඩුන්ගේ රිමෝට් මොනිටරින් පේෂන්ට් කෙයා කියන concept එක මේ Internet of Things හරහා හැදිලා තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ දේවල් තමයි Internet of Things things වලින් ගොඩනැගිලා තියෙන්නේ මේ වෙද්දි. ඒ වගේම අපි එතකොට සරලවම බලමු මොකද්ද මේ Internet of Things කියන්නේ කියලා. එතකොට ඕකේ අපි definition එකක් දුන්නොත් අපේ physical devices තියෙනවා. හරිද? ඒවා සම්බන්ධ වෙලා තිනවා data exchange වෙන කියන්නේ සම්බන්ධ වෙන central system එකකට සම්බන්ධ වෙලා තිනවා අන්තර්ජාලය හරහා. ඒ වගේම ඒකේ වැඩ කටයුතු output එක සිද්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා අනිත් පැත්තට. එතකොට ඉන්පුට් එක ප්‍රොසෙස් එක සහ අවුට්පුට් එක සිද්ධ වෙන මේ සම්පූර්ණ පද්ධතියම ගොඩනැගිලා තියෙන්නේ එක ඩිවයිසස් කිහිපයක් එකට සම්බන්ධ වෙලා අන්තර්ජාලය උපයෝගී කරගෙන සම්බන්ධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඕක තමයි IoT කියලා සරලම කිව්වොත් කියන්නේ. එතකොට බේසික් කොම්පොනන්ට්ස් ගත්තොත් IoT වල sensors අපේ device එක තියෙනවා. කියන්නේ data collect කරන device එක. හරිද? ඊට පස්සේ data send කරන system එක, data transmission route එක system එක, Wi-Fi, Bluetooth, 5G ඔය ඕනම සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ data process කරනවා. පරිගණක පද්ධතියක් හරහා ඊට පස්සේ user interface එකක් තියෙනවානේ throughput එක check කරන්න. හරි user interface එකක් තියෙනවානේ මේ මොකක්ද වෙන්නේ කියලා අපිට check කරලා බලන්න. එතකොට ඒව තමයි basic components of IoT කියලා ගන්න.
එතකොට අපි බලමු මේ IoT වලට උදාහරණ වශයෙන් අද අපි පාවිච්චි කරන දේවල් මම කලිනුත් මොකක් හරි වීඩියෝ එකේ කිව්වා සමහර උදාහරණ ගෙවල් වල ස්මාර්ට් ලයිට් සිස්ටම් ස්මාර්ට් thermostatically controlled temperature systems ගන්න පුළුවන් ඊට පස්සේ ස්මාර්ට් සවුන්ඩ් සිස්ටම් ඔයගොල්ලන්ට පහුගිය දවස්වල ගොඩක් කතා වුණා ඇහෙන්නේ නැති ඇලෙක්සා කියන පද Amazon Alexa අතර මේවා අයිති වෙන්නේ මේ IoT systems වලට ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි ලෙවල් එකේදී අපේ ෆැක්ටරි මැෂින් වැඩ කරන්න පවා IoT system use වෙනවා ෆැක්ටරි මැෂින් වැඩ කරන්න කියන්නේ ෆැක්ටරි මැෂින් වල efficiency එක check කරන්න temperature ඒ වගේ දෝෂ බගින් ඩීබගින් කරන්න මේ උදව් වෙනවා ඒ වගේම protection systems වලට human involvement එකක් තියෙනවා මේ machinery එක ඒ වගේ ආරක්ෂණ පද්ධතිය වලට IoT use වෙනවා ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය healthcare system එකේදී මේ වෙද්දී use වෙනවා remote patient monitoring devices අපි දන්නවා පහුගිය දවස්වල තාක්ෂණයත් එක්ක අලුත් අප්ඩේට් එකක් කතා කරා ගෙදර වයසක කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් එයාට අපේ heart attack එකක් ආවොත් තාමත් minor delay එකකින් පොඩි delay එකකින් hospital එකට sense කරන message එක යවන තරමට automatic systems හැදිලා තියෙනවා කියලා. එතකොට ඒ වගේ පවා හැදිලා තින්නේ මේ IoT කියන concept එක පදනම් කරගෙන. එතකොට මේ IoT කියන concept එක ගත්තහම over the internet තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම 5G තාක්ෂණයත් පැමිණීමත් සමග මේ කාර්යයන් අතිවිශාල real time data processing සහ integration කියන පැත්ත ඇත්තටම ගොඩක්ම වර්ධනය වෙලා තියෙනවා. එතකොට milliseconds delay එකකින් මේවට අපිට action ගන්න processed data වලට output එක තීරණය කරන්න මොකක්ද වෙන්න ඕනේ කියලා තීරණය කරන්න හැකියාවක් තියෙනවා. එතකොට 5G තාක්ෂණයත් එක්ක පිච්ච දේ තමයි ඔය. එතකොට අපි බලමු මේකේ තියෙන ඇත්තටම benefits මොනවද කියලා IoT වල. Not only the benefits, also there is challenges. As benefits, we can discuss this is automated system and controllable system. අපේ වැඩ පහසු කරනවා real time data process කරන නිසා අපේ time එක waste වෙන්නේ නැහැ. අපේ එදිනෙදා කාර්යයන් වල efficiency එක වැඩි වෙනවා cost එක අඩු වෙනවා අපිට හොඳ decision ගන්න හැකියාවක් තියෙනවා මේ දත්ත මත පදනම් වෙලා ඒ වගේම challenges කීපයකුත් තියෙනවා එතන මේ අපි ගත්තොත් basic IoT system ගත්තහම data security එක සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන් අපි දන්නවා IoT දැන් ඔය වගේ system එකක් ගත්තොත් අපි ගෙදර light පද්ධතිය මේ ඒ කියන්නේ security එක ගැන consider කරන්නේ නැහැ ගොඩක් වෙලාවට ඒ වගේ වෙලාවට ඉතින් මේ මාස්ටර්ත්ව hackers ලැබී වෙන්න හැකියාවක් තියෙනවා hackers නැතුව නෙමෙයි එතකොට security එක ඒ level එකෙන් මදි ඊට පස්සේ අපි ගත්තොත් මේක large data handler අපේ කියන්නේ මේක සම්පූර්ණ process එකත් integrate වෙච්ච ගොඩාක් data එකවර මේකට input වෙන්න ඕනේ system එකට through internet process කරන්න ඕනේ වගේම output එක through internet සිද්ධ වෙන්නෙත් large quantity data handle වීමක් සිද්ධ වෙනවා. එතකොට මේක ගත්තොත් real time power එක දෙන්න ඕනේ. real time internet supply එක දෙන්න ඕනේ. එතකොට ඒ වලට අපිට low cost එකක් දරන්න සිද්ධ වෙනවා. power energy battery internet connection ඒ වලට අපි ඒ වලින් පොඩි අවශ්‍යයක් තියෙනවා අතට. ඊට පස්සේ ඔන්න වගේ දේවල් තමයි මේ අවාසි challenges විදිහට ගත්තොත් කතා කරන්න වෙන්නේ IoT කියන්නේ. ඒතකොට IoT කියන්නේ ඔන්න ඔක තමයි system එක අද අපේ වැඩ කටයුතු වලට උදව් වෙන විදිහ අපි කතා කරාදී
අද මේ එතකොට ඒ වගේම ඒවල වාසි අවාසි ගැන කතා කරා. හරි එහෙනම් අලුත් එකකින් හම්බෙමු මේකම එක්ස්ටෙන්ෂන් එකකින්. ගිහිල්ලා එන්න හැමෝටම ජය.